Hai hai, කොහොමද? ඉතින් මම අද අරගෙන ආවේ මම ගෙදර ඉන්න දවසට මම තනියම කොහොමද ගෙදරදී ෆේෂියල් එකක් කරන්න කියලා ඔයාලට පෙන්නන්න. ඉතින් අපි මුලින්ම අපේ hair එක tie කරගෙන ඉමු. ඊට පස්සේ මූණ ටිකක් වෙත් කරගන්න. මේක මාසෙකට සැරයක් කරන්න මොකද හැමදාම කරන්න එපා. මම පාවිච්චි කරන්නේ Derma Pro එකේ ඒවා. මේ මම daily use කරන ඒවා නෙමෙයි. මම facial එකක් කරනවා නම් use කරන ටික තමයි මේ. ඉතින් මේ වගේ drop එකක් අරගෙන හොඳට cleanse කරගන්නවා. මම මේ cleanser එක daily use කරන cleanser එක නෙමෙයි. විනාඩි 2ක් 3ක් හොඳට ක්ලෙන්ස් කරගන්න. මොනේ තියෙන කුණු දූවිලි තෙල් ඒ දේවල් මේකප් ඒවා තියෙනවා නම් හැමදේම අයින් වෙලා යන්න හොඳට ක්ලෙන්ස් කරගන්න. බෙල්ලත් ක්ලෙන්ස් කරගන්න. ඕගොල්ලෝ මූණට පාවිච්චි කරන දෙයක් අනිවාර්යෙන් බෙල්ලටත් පාවිච්චි කරන්න. හැම නිතරම උඩු පැත්තට දේවල් කරන්න. මොකද මෙහෙම පල්ලෙහාට කරද්දී මූණ පල්ලෙහාට වැක්කිරෙන්න බලනවා. ඒ හින්දා මූණ ටයිට් වෙන්න ඒ දේවල් කරන්න උඩටම කරන ෆේෂියල් මේ ක්ලෙන්ස් කරනකොට මසාජ් එකක් කරනකොට ඒ හැමදේම මූණේ උඩ අතට දැන් මම ක්ලෙන්ස් කරලා ඉවරයි. මම දැන් වොෂ් කරගන්න හදනවා. මම දැන් වොෂ් කරගත්තා. දැන් පිරිසිදු ටිෂු එකක් හරි ඔයාලගේ පිරිසිදු ෆේස් ටවල් එකක් හරි ඔයාලා මූණට පාවිච්චි කරන්න එපා. ඔළුව පිහදාන්න ගන්න ටවල් එකම මූණට වෙනම ටවල් එකක් පොඩි නැප්කින් එකක් එහෙම පාවිච්චි කරන්න. මොකද ඔළුව පිහදාද්දි ඩැන්ඩ්‍රෆ් ඒවා තියෙන්න පුළුවන්. ඒවා මූණට ගියාට පස්සේ පිම්පල්ස් වෙන්න පුළුවන්. ඊට පස්සේ Derma එකේම ටෝන එක මම ක්ලෙන්සර් කරලා ඉවර වෙලා දාගන්නවා මේ ටිෂු එකට. ඊට පස්සේ හැමතැනම ටැප් කරන්න තියෙනවා. හොඳට හැමතැනටම යන විදිහට ටැප් කර මුණ පුරා අර මට මදි. මම තව ටිකක් දානවා. හොඳට මේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා කරන්න. මොකද මාසෙට එකපාරයිනේ කරන්නේ. ඒක හරියට කරන්න ඉතින්. ටෝන කරලා ඉවර වෙලා ඊට පස්සේ මම කරන්නේ ස්ක්‍රබ් කරනවා. එක්ස්ෆෝලියේටිං ස්ක්‍රබ් එකක් තියෙනවා. ඒක Dermම තමයි. ඒකෙනුත් මේ වගේ ඩ්‍රොප් එකක් ගන්නවා. පොඩ්ඩක් එනවා තදයි. මේ වගේ ප්‍රමාණයක් ගන්න. black heads, white heads ඒ දේවල් තියෙනවා නම් වගේ ප්‍රමාණයක් ගන්න ඕන. ඒකට මම මේක මෙහෙම මූණේ
ඇප්ලයි කරාම පොඩ්ඩක් රෆ් වැඩි. ඒකට වතුර බිඳුවක් එකතු කරගන්න. ඊට පස්සේ එක පොඩ්ඩක් එහෙම මික්ස් කරලා තමයි ඔන්න මුහුණේ ඇප්ලයි කරන්න. ඒකත් හොඳට නහය දෙපැත්තේ කට දෙපැත්තේ වල ඇප්ලයි කරලා හොඳට ස්ක්‍රබ් කරගන්න. ස්ක්‍රබ් එකකින් කරන්නේ මුහුණේ තියෙන මැරුණු සෛල ඉවත් කරන එක. ඉතින් ඒකයි මම මාසෙකට සැරයක් කරන්නේ කිව්වේ. මොකද එහෙම ඩෙඩ් සෙල්ස් එන්නේ මාසෙකට සැරයක් තමයි මුහුණේ. ඉතින් අර ගොඩාක්ම කරාම අපේ මුහුණේ තියෙන නැචරල් ඔයිල් එක ගිහිල්ලා ඩ්‍රයි ගතිය වැඩි වෙන්න පුළුවන්. ගොඩාක්ම ස්ක්‍රබ් කරාම. හොඳට බෙල්ලත් ස්ක්‍රබ් කරගන්න. forehead එක, cheeks මදෙම හොඳට ස්ක්‍රබ් කරගන්න. ක්ලෙන්සර් ටෝන නම් හැමදාම පාවිච්චි කරන්න ඕනේ. හැමදාම ක්ලෙන්සර් කරලා ටෝන කරන්න ඕනේ. ස්ක්‍රබ් කරන එක නම් මාසෙකට සැරයක් තමයි කරන්න ඕනේ. මේක පොඩ වෙනකොට ඩ්‍රයි වෙනවා. එතකොට ආයෙ වතුර පොඩ්ඩක් ඇප්ලයි කරලා ආයෙ එක්ස්ෆෝලියේට් කරන්න. ඔයගොල්ලෝ ප්‍රොඩක්ට්ස් යූස් කරද්දී ප්‍රොඩක්ට්ස් ගද්දී තමන්ගේ මුහුණට ගැලපෙනවද බලලා ගන්න. මොකද නැත්තම් තේරුමක් නැහැනේ. ප්‍රොඩක්ට්ස් ගහලා තියෙනවා for oily skin, for dry skin, for all type ඔය වගේ ගහලා තියෙනවා. ඉතින් තමන්ගේ මුහුණට ගැලපෙන්නේ මොන වගේ තමන්ගේ සම මොන වගේද කියලා බලලා ගන්න ඒවා ගන්න. ඊට පස්සේ මම ස්ක්‍රබ් කරලා ඉවරයි. මම ඒක ෆ්ලෂ් ඔෆ් කරලා දානවා. එහෙම මම මේ තෙත පිටින්ම වෙට් එක පිටින්ම මගේ black heads white heads තියෙනවද බලලා ඒවා තියෙනවා නම් මේ වගේ tool එකකින් black heads white heads තියෙනවා නම් ඒවා අයින් කරලා දාගන්නවා. ඔයගොල්ලන්ට ස්ක්‍රබ් එක කරන අතරතුරේමත් මේක කරන්න පුළුවන්. මම එහෙම කරන්නේ නැහැ. මොකද මට පේන්නේ නැහැ අර ස්ක්‍රබ් තියෙද්දි. එහෙම කරද්දි හොඳට පේනවා black heads ඒවා තියෙන තැන්. නහය දෙපැත්තේ තමයි ගොඩාක් black heads තියෙන්නේ හැමෝගෙම වගේ. කට දෙපැත්තේ ඊට පස්සේ හොඳට වොෂ් කරනවා. වොෂ් කරලා ඉවර වෙලා ඊළඟට මම ඇප්ලයි කරනවා ඇඩ්වාන්ස් චාකෝල් මාස්ක් එක. ඒකත් මම බ්‍රෂ් එකක් පාවිච්චි කරන්නේ නැහැ. මොකද කරගන්න නිසා මේ වගේ ප්‍රමාණයක් දාගෙන ඒක ගිල්ලෙන්ම මෙහෙම ඇප්ලයි කරගන්නවා. ඒකත්
උඩ අතට ඇප්ලයි කරන්න. මූණට ඕනම දෙයක් කරද්දී උඩ අතටම කරන්න. මූණ උඩ අතට. එතකොට ඔයාලගේ ස්කින් එක එල්ලා හැලෙන ඒ ගතිය අඩු වෙනවා. ඔගොල්ලෝ මේව ඇප්ලයි කරද්දී ඇහැ වටේ ඇප්ලයි කරන්න, ඇහැ ඇතුළට ගා ගන්න යන්න එපා. මේ වගේ ප්‍රමාණයක් තියලා ඇප්ලයි කරගන්න. ගාන හැමදේම මූණට ගාන හැමදේම බෙල්ලටත් පාවිච්චි කරන්න. මොකද නැත්තම් මූණ එක පාටක් තියෙනවා, බෙල්ල එක පාටක් තියෙනවා. එහෙම වුණාම කැතයිනේ. හරි මම පැක් එක ඇප්ලයි කරලා ඉවරයි. ඉතින් අපි තව විනාඩි 10කින් හම්බෙමු. හයි. දැන් මගේ පැක් එක හොඳටම ඩ්‍රයි වෙලා තියෙන්නේ. පේනවා ඇති. ඩ්‍රයි වෙලා තියෙන්නේ. දැන් මම මේකත් වොෂ් ඔෆ් කරලා දානවා. වොෂ් ඔෆ් කරනකොට මේ එකපාරටම මෙහෙම උඩරලා අයින් කරන්න එපා. මුලින් මෙහෙම වතුර වලින් වෙට් කර මේක අයින් කරන්න පුළුවන්. ටිෂු එකකින් ඊට පස්සේ පිහදා ගමු අපි හොඳට මූණ. ඊට පස්සේ ආයි ටෝන පොඩ්ඩක් අරගෙන ඒකයි මූණේ ඇප්ලයි කරනවා. ටෝන වලින් කරන්නේ මූණේ තියෙන ක්ලෙන්සර් කරලා ස්ක්‍රබ් කරලා පෝසස් ඕපන් වෙලානේ තියෙන්නේ. ඒක ක්ලෝස් කරන එක තමයි ටෝන වලින් කරන්නේ. ලාස්ට් ස්ටෙප් එක විදිහට මම ඩර්මා එකේම විටමින් E ක්‍රීම් එක යූස් කරනවා. මම කිව්වේ මම මේවා මේ හැමදේම යූස් කරන්නේ ෆේෂල් එකක් දවසට විතරයි. නැත්නම් මම ඩේලි යූස් කරන ඒවා වෙනස්. මේ වගේ අරගෙන මුළු මූණෙම හොඳට ඇප්ලයි කරගමු. ඉතින් මම තමයි ගෙදරදී ෆේෂල් එකක් කරන්නේ. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් ප්ලීස් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. ඔයාලට අහන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට්ස් දාන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. මම ආයි තවත් අලුත් වීඩියෝ එකකින් එනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න.